මේ අපේ කාමරේ පරණ විදිය. එතකොට මේ අපේ කාමරේ අලුතින් හැදුවට පස්සේ තියෙන විදිය. දැන් බලමු කාමරේ කොහොමද වෙනස් වුනේ කියලා. ෆස්ට් ස්ටෙප් එක තමයි අපේ ගෙදර තිබුණ ෆ්ලෝ එක මේ විදියට ගලවලා අපි පොළව ඔක්කොම එක මට්ටමකට නීට් කරන එක. දැන් මේ ෆ්ලෝ එක ගලවලා ඊළඟට ඕගොල්ලන්ට පේන්නේ ඒ මට්ටම් කරන කොටස කරන විදිය. ඒකට මොනවද දැම්මේ කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි සිමෙන්තිත් දාලා තමයි මේ මික්ස්චර් එක හදාගත්තේ. මතකද මීට අවුරුදු 4කට විතර කලින් අපේ ගෙදර වෙන තැනක ෆ්ලෝ එක මං වෙනස් කරා. අන්න එදා ඒ සර්විස් එක කරේ ඉමෙන්ස් හෝම්. මම එදා ගොඩාක් සැටිස්ෆයි වෙච්ච නිසා මෙදා සැරේ වැඩෙත් එයාලටම බාර දුන්නා. මං එයාලට කතා කළාම එයාලා කිව්වේ එයාලගේ ෆ්ලෝ ඔප්ෂන්ස් අලුතින් අප්ඩේට් වෙලා තියෙනවා. ඇවිල්ලාම බලන්න කියලා. ඉතින් මම එතනට විසිට් කරා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙනම බලන්න. මේ තමයි ලංකාවේ එකම ෆ්ලෝරින් ස්ටුඩියෝ එක. ඇවිදගෙන යද්දි තමයි අපේ ෆ්ලෝ එකට ගැලපෙනම ඔප්ෂන් එක හම්බුනේ. ප්‍රීමියම් SPC ෆ්ලෝරින්. මේ ඔප්ෂන් එකට ගිය විශේෂම හේතුව තමයි මෙතනින් අවුරුදු 12ක වගකීමක් SPC ෆ්ලෝරින් වලට ලැබෙනවා. දැන් ඉමෙන්ස් හෝම් එකේ එන ගමන් ඉන්නේ එයාලා ආවට පස්සේ අද ෆ්ලෝරින් පාර්ට් එක කරනවා. ඉතින් මම හරිම එක්සයිටඩ් මොකද මම හරිම ආසාවෙන් හිටියේ ෆ්ලෝ එක ගලවලා ලස්සන නීට් ඇක්ට ෆ්ලෝ එක මේ රූම් එකට කරගන්න. ඔන්න කිව්ව විදියටම වැස්ස බලන්නෙත් නැතුව ඉමෙන්ස් හෝම් ටීම් එක අපේ ගෙදරට ආවා. කලින් දවසේ වැඩ කොටසක් ඉවර කරගත්ත නිසා අද දවසේ තියෙන වැඩ ටික කරගන්න හරිම ලේසියි. මගේ අයිඩියා එකක් තියෙන්නේ ටිකක් වෙනස් විදිහේ ඉන්ටීරියර් එකකින් මේ රූම්ස් දෙකම කම්ප්ලීට් කරන්න. ඒකට ෆස්ට් ස්ටෙප් එක විදියට තමයි මේ ෆ්ලෝ එක වෙනස් කරන ඔප්ෂන් එකට අපි ගියේ. ෆ්ලෝරින් ඔප්ෂන් එකට යද්දී ඔයා හරිම තැනකින් කරන එකකින් තියෙන වාසිය තමයි හොඳ වගකීම් කාලයක්, හොඳ මටීරියල්ස් යූස් වෙන එක, ඒ වගේම ෆයිනල් ෆිනිෂ් එක වෙනකන් හැමදේම ප්‍රමිතියකට ලැබෙන එක. මෙතනට ආවොත් ඔයාට බ්‍රෑන්ඩ්, ඩියුරබල්, කම්ෆර්ටබල් ෆ්ලෝරින් ඔප්ෂන්ස් මේ විදිහට එක්ස්පීරියන්ස් කරන ගමන් මේ මටීරියල්ස් ගැන දැනුවත් වෙන්න පුළුවන්. ඒ විදිහට සම්පූර්ණ වෙච්ච අපේ රූම්ස් දෙකේ ෆ්ලෝ එක තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. පහසුවෙන් ක්ලීන් කරගන්න පුළුවන් වගේම කකුල් දෙකට හොඳ පහසුවක් දැනෙනවා. අනිත් එක මේකෙන් රූම් එකට හොඳ එළියක් ආවා. මෙතනදී ඔයාගේ ඔෆිස් එකට, ගෙදරට, විලා එකට, අපාර්ට්මන්ට් එකට අවශ්‍ය කරන ප්‍රීමියම් ෆ්ලෝ කාපට්ස් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ අවශ්‍යතාවය අනුව ඒවා සවි කරලා දෙන්නත් මේ අය සූදානම්ින් ඉන්නවා. මේ වගේ වැඩකදී ඇක්සසරීස් වලින් තමයි ෆයිනල් අවුට්පුට් එක තීරණය වෙන්නේ. ඉතින් ඉමෙන්ස් හෝම් එකේ මේ ඇක්සසරීස් හැම දෙයක්ම තියෙන නිසා ඔයාට ෆයිනල් ප්‍රොඩක්ට් එක ගැන බය වෙන්න දෙයක් නැහැ. කොළඹ මාතර බ්‍රාන්චස් දෙකෙන්ම ඔයගලන්ට පුළුවන් එයාලත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔයා ලංකාවේ කොහේ හිටියත් ඉමෙන්ස් හෝම් සර්විස් එක ඔයාට අරගන්න පුළුවන්. ඉමෙන්ස් හෝම් ගැන කතා කරොත් මෙයා තමයි ලක්ෂරි ෆ්ලෝරින් සම්බන්ධව ලංකාවේ ඉන්න ලීඩින්ග්ම කම්පැනි එක. ඉතින් මේ වගේ පිළිගත් ආයතනයකින් ඔයාගේ ෆ්ලෝ එක කරගන්නවා කියන්නේ ඒකෙන් ඔයාට වාසි ගොඩක් ලැබෙනවා. ඉතින් මං වගේ ෆ්ලෝ එක කරගන්න ඔයත් කැමති නම් මුලින්ම නුගේගොඩ මිරිහානි තියෙන මේ ඉමෙන්ස් හෝම් කන්සෙප්ට් ස්ටුඩියෝ එකට ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ඔයා අරගෙනම බලන්න.